අපිට කේන්ති යන්නේ ඔයා කියලා බයිනකොටද තෝ කියලා බයිනකොටද? පැහැදිලිද වචනේ තියෙන බරපතලකම? ඒක බලන්න පුළුවන් යනකම මං කාට හරි කියන්නකෝ තෝ කියලා. එහෙම නිකන් 7-8 දිනකට කියන්නේ එහෙම නෑ හොඳේ කුටි ගන්න. වාචාය සංවරෝ සාදු. ඔය වචන හරි සංවර වෙන්න ඕන පින්නතුනේ. පින්නතුනේ මෝ හොඳයි. ඊයේ කොහෙද බන තිබ්බේ? කොහොම හරි පූසෙ පැන්න මැද්දේ. පූස පැනලා ඉවරුනේ කෙලවරින්මයි. කොහොමද මැද්දට පූසෙ පැනගෙන යනකොට මිනිස්සු කෑ ගහලා බය වෙලා නැගිටලා බල්ලා දැක්ක ඉඳ මට ඒක මතක් වුණේ. හරි. ගෙවල් දොරවල් වල ඉන්නකොට හොඳට කට පරිස්සම් කරගන්න. පළවෙනි එක. මම මේ කුඩාවැල්ලේ සත්පුරුෂ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. දැන් සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ උදේට ඇහෙන්නෙම තොට දැන් එකපාරක් කිව්වා නේද? තොට ආයෙත් කියන්න ඕනේද? ඔය තෝ කියන එක ගෙවල් වල කී පාරක් කියනවද? ඔය හෙට ඉඳන් තෝ කියන එක නවත්තන්න. තව එකක් තියෙනවා. හෙට ඉඳන් කුණුහරුප කියන එක නවත්තන්න. ඔය ඇඟිල්ලක් උළුවස්සක හැප්පුණත් මොනවද කියන්නේ? කුණුහරුප කියන්නේ. දැන් මේ වෙනකොට කුණුහරුප කීයක් විතර ජීවිතේ කියලා ඇද්ද? කොහොමද 3ට වැඩිනේ නේ? ඊට වැඩි නැද්ද? කුණුහරුප පළල ඇති පගෝදි ගණන් ඔය කටවල් වල. පවුද පින්ද? පින්නතුනේ. අනේකට කතා කරනකොට හිත නිමෙන්න හැදෙන්න කතා කරන්න. ඔය වචන දෙකෙන් පටන් ගන්න වෛරය කෙලවර වෙන්නේ කොහෙන්ද? සමහරු කියනව නේද පින්නතුනේ? ඔය කියන්නේ නැද්ද තෝ කනවා කියලා කියන්නේ නැද්ද? අපූර්වට කියනවනේ තෝ කපනවා කියලා කියන්නේ නැද්ද? පින්නතුන් දන්නවද ඒක කොහොමද කෙලවර වෙන්නේ කියලා? දැක්කද අර පහුගිය දවස්වල අවුරුදු 5 නේද අර පැටියාගේ බෙල්ල කැපුවේ අම්මා. කපලත් නෙමෙයි තිබ්බේ. ඒ පිහින් කපන්න බෑ. මම දැන් තියලා කොටන්න දෙදුම් පාර. කොහොමද පින්නතුනි පොඩි එකාගේ බෙල්ල තියලා කපන්නේ? මොන තරම් සංසාරේ වෛරයක් තියෙන්නද? මොන තරම් සංසාරේ කේන්තියක් පිරිමහන්නද? පින්නතුනි ශනික කෝපේද? නෑ. මිනිස්සෙක්ගේ බෙල්ලක් කපන්න බෑ පින්නතුනි මේ රාත්තල් 20කවත් පාරක් වැදුන්නේ නැත්තම්. මේව හරි හයියයි. මාළුවට කී පාරක් කොටන්න ඕනද? බෙල්ලට කොච්චර කොටන්න ඇද්ද තියලා. වෛරය. මිනිස්සු කියනව නේද ඔය කටපත් අදිනව නේද මරාගෙන මැරෙනව තොපි කියලා කියනවනේ. ඔය ලේසි නෑ පින්නතුනි. වෛරය වැඩි වුණාම පිරිමහන්නේ. උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? පින්නතුනි වෛර පිරිමහන්න උපදින්නේ ළඟින්. අම්මා බෙල්ලවල දාගත්තා. ඊට පස්සේ ඔය එක සමහර දැන් ඔය අම්මලා කියනව නේද දෙමව්පියෝ දරුවන්ට කියන්නේ. කියන්නේ නැද්ද තොපිනන් සංසාරේ පෙර හතුරුද කොහෙද කියලා කියන්නේ නැද්ද? පින්නතුනේ වෛරක්කාරයෝ දෙමව්පියෝ විදිහට එනවා, සමහර වෛරක්කාරයෝ දරුවෝ විදිහට එනවා. සමහර වෛරක්කාරයෝ ස්වාමියෝ විදිහට එනවා. ඒ කියන්නේ කසාද බඳිනවා. සමහර වෛරක්කාරයෝ බිරිඳ විදිහට එනවා. වෛරක්කාරයෝද නැද්ද කියලා ඔහොම කල්පනා කරලා ඊළඟ එකට යන්නේ. දැන් මේ අම්මලා පතනවත් දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේටම ලැබියන් කියලා. නිවන් දකින්නකම්ම සංසාරෙම.
සේරම ඔළුව අනිත් පැත්තට වනන්න කෙලින්නේ. මොන වෛරයක්ද? මේ තාත්තලා පතනවා දැන් බැඳලා ඉන්න බිනද මගේ නෝනා මට නිවන් දකින්නකම්ම ලැබියන් කියලා සංසාරේ. පින්නතුනේ ඇහුවොත් කේ කරන්න දෙයක් නැද වැඩ ඉන්නේ කියලා. සමහර අම්මලා කියන ළමයි හින්දාලු ඉන්නේ. මේ පැත්තේ නම් එහෙම නැතුවද? වෛරය තරහව මේ වෛරය පිරිමහන්න බොහොම ළඟින් ඉන්නේ. ඈතින් නෙමෙයි. දැකලා දිනවද පොඩි උන් ඉපදෙච්ච ගමන් ඔය නියරවල් වල වෙල් වල ලින් වල වැව් වලට විසිකන්න. ලේ හතු පිටින් টয়ලට් එකට දාන්නේ කොහොමද පින්නතුන ඉපදෙච්ච ගමන් ඇදලා අර. අපි මේවා අහලා තිබ්බේ කාලියක් කිනීගේ කතාවේ. අස්පනා අපිට පේන්න නැත්. මේක පේනවා. තව පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන. මේ පැත්තේ බොනවද නැහැ? පින්නතුනේ කුඩා වැල්ල තරම් බොන පැත්තක් කොහෙවත් නැහැ වගේ hina වෙන විදියට. වෙන පැති වලින් අහනකොට මීක් නැහැ. අපුච්චේ ඔහොම බියොත් නම් tie. එහෙනම් මේ ප්‍රශ්නේ මෙහෙට හොඳට ගැලපෙනවා. දැන් මේ අම්මලා මේ වෙනකොට කී ගමනක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? බැනුම් අහලා නැද්ද? කාගෙන්ද? අල්ලපු ගෙදර මිනිස්සු බයිනෝ? පාරේ යන මිනිස්සු බයිනෝ? කවුද බයින්? සෙනෙහ බර කසාද ස්වාමියා නෙමෙයිද? දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ. මෙලටත් පාරවල් දිහා කියලා ඇති පිරිසා. කල්පනා කරන්න ඕනේ. මම කී පාරක් මගේ කසාද බිරිඳට කුණුහරුපෙන් බැලලා තියනවාද? කොහොමද දෙපාරකට නම් වැඩි ඉන්නේ නේ. මොන කුණුහරුපද තඩි ගහලා ඇතිපද. ළමයි කියනවා මෙහෙ ඔය තිය උඩ පැත්තේ. හාමුදුරුවනේ දරා ගන්න බැරි තැන මේ හාමුදුරුවන්ට මැසේජ් එක දැම්මේ. ගොඩක් මිනිස්සුන්ගේ දුක කියනෝනේ අපිට. ළමෙක් කියලා හින්දා බැලුවා. හාමුදුරුවනේ අදත් අම්මා ඉස්පිරිතාලේ කිව්වා. ඇයි? තාත්තලා කෙලලා ආපුවා මොකද්ද කෙලනවා කියන්නේ දන්නවනේ? බීලා ආපුවා එකම හපංකම් මොකද්ද? පින්නතුනේ බීලා අපූර්වට පාර එනවා විත්තියක්වත් නැහැ. පොලිසියෙන් ඇල්ලුවත් පොලිසියට ටෝක් කරන නොබීපු ගන්නට. මේ මිනිස්සුන්ට යක්කු වෙනවනේ ගෙට කඩුල්ලෙන් ඇතුළට ගියපු ගම. තියෙන තිරිසංකම වෙන මොකද්ද? ඇතුළට ගියපු ගමන් එන රුසිය හැන දස්සයා. එන චණ්ඩියා. කවුරු ඉස්සරහද? බිරිඳයි දරුවෝ ඉස්සරහයි. ඒවා හරි බාල වැඩ. කසාද බිරිඳට තඩි ගහන්න මොන ගෑනු ගතියක්ද ඒක? සමහර තාත්තලා ඉන්නවා මේ එහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල වෙන විදිය මොන පැතිවල ආපුහම පින්නතුනි දරුවන්ට කැත විදියට බයිනෝ. කොහොමද බයි? සමහර කොල්ලෝ කියන හාමුදුරනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. හේතුව දන්න කාලේ ඉඳන් හාමුදුරනේ තාත්තා අම්මට තඩි ගහනවලු. දන්න කාලේ ඉඳන් කුණුහරුප කියනවලු. අද ඉඳන්වත් පුරුදු වෙන්න මං කියන්නේ මේ පැත්තේ එහෙම අඩු වෙදී. ඔය ගෙවල් වල කුණුහරුප කියන්න එපා. ගෙවල් වල කිසි කෙනෙකුට තාතෝ කියලාවත් කතා කරන්න එපා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ. ඔය 4-5 දෙනාටයි සනසීමෙන් ඉන්න බැරි. ඒ 4-5 දෙනාගේ මොකවත් බෙදා ගන්න ඔට්ටු වෙනවද? නෑ. අනේකට ගරු කරන්න පුරුද්දක් නැතිකම. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකට එක කියන එක නවත්තන්න.
ගෙවල් වල හරියට එකට එක කියනවා. මම මේ පණිවිඩය දෙනවා. කසාද බඳින්න ඉන්න තරුණ තරුණියන්ට. මං කොල්ලොන්ටත් කියනවා. ඔය මම මේ කියන ටික කරන්න බැයි නම් බඳින්න එපා. මං තරුණියන්ටත් කියනවා. මම මේ කියන ටික කරන්න බැයි නම් බඳින්න එපා. ඔය යාර මොකක්ද යාළු වෙලා ඉන්න කාලේ පුරුදු වෙන්න අනෙකට ගරු කරන්න. වෙනදින විශ්වවිද්‍යාලයන්ට යකට උසස් පෙළ විශ්වවිද්‍යාලෙත් එහෙම. උතුම් විදිහට යාළු වෙලා ඉන්න කපල් කොල්ල කෙල්ල කුණු හරපෙන් බැන ගන්නවා. මේ තව බැඳලත් නැහැ. මරණවනේ පින්නතුනි බැඳුත් එහෙම. උතුම් විදිහට මම හැම කෙනෙක්ගෙම අහන්නේ. ඔය ජීවිතේ වැඩිපුරම සැක කරේ අපිවද අනුන්වද? කවද්ද කියන්න බාන්න. ඔයත්තුන්ව සැක කරපු දවසක් තියෙනවද? අපි සැක කරන්නේ කවුද? අපි සැක කරන්නේ අනේකව. මොකටද පින්නතුනි අනුන් සැක කරලා අපි කුලප්පු වෙන්නේ? වෙන කාගේවත් චර්යාවක් ගැන සැකෙන් බලලා කාගේද ලේ ටික පිච්චෙන්නේ? මොකටද? ඒ නිසා ජීවිතේ අනේකට ගරු කරන්න බැරි නම් කසාද බඳින්න එපා. අනේකට ඇහුම්කම් දෙන්න බැරි නම් කසාද බඳින්න එපා.